හැමෝම ආදරෙන් පිළිගන්නවා මගේ ඩයරිස් විත් MP YouTube channel එකට. කලින් වීඩියෝ එකේ මම අපේ අම්මගේ මල්වත්ත ගැන දාලා තිබුණ වීඩියෝ එක ගොඩක් දෙනෙක් බලලා තිබුණා. ඉතින් අද වීඩියෝ එකෙන් අරන් ආවේ මේ නිර්මාණය මම කොහොමද කරේ කියලා. මෙන්න මේ ප්ලේස් එකට තමයි මම අද හිතන් ඉන්නේ මේ නිර්මාණය කරන්න. කලින් තිබුණේ මෙන්න මේ වගේ එකක්. ඉතින් ඒකට වෙනසක් කරන්න හිතුවා. මේකට අවශ්‍ය වෙන්නේ බොහොම සරල දේවල් ටිකක්. මේ වගේ ඔයාලා ගෙදර ඕන තරම් ඇති අහක දාන වීදුරු බෝතල්. ඉතින් මේ වගේ බෝතල් ටිකක් මම අරගත්තා. මේකට ජෑම් බෝතල් එහෙම නැත්නම් ප්ලාස්ටික් බෝතල් වුණත් ඔයගොල්ලන්ට ගන්න පුළුවන්. මම මේව හොඳින් සෝදලා පිරිසිදු කරලා අරගෙන තියෙනවා. ඊට පස්සේ ඔයගොල්ලන්ට ඕන වෙනවා ඔයගොල්ලන්ගේ ගෙදර ඕන තරම් ඇති ගස්වල කපලා අයින් කරන අතු කෑලි. මේ නම් පරණාඹ අත්තක කොටසක් තමයි මම පාවිච්චි කරන් ඉන්නේ අද නිර්මාණය කරන්න. ඔකට ඔයගොල්ලන්ට කුරුඳු දර උනත් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේ වගේ ඉන්ඩෝර් ප්ලාන්ට්ස් ඕන තරම් ඔයගොල්ලන්ගේ ගෙවල් වල ඇති. හැබැයි මම නම් අද මෙන්න මේකෙන් තමයි හිතාගෙන ඉන්නේ මේ නිර්මාණය ලස්සන කරගන්න ප්ලාන්ට් එක හැටියට. මේකට ඔයගොල්ලන්ට කොහුලාණු හරි නැත්නම් මැක්‍රම් කෝඩ් හරි ඔයගොල්ලන්ට යූස් කරන්න පුළුවන්. ඉතින් ස්වභාවික දේවල් ආශ්‍රිතව කරන නිසා මම නම් අද කොහුලණු තමයි පාවිච්චි කරන්නේ මේ නිර්මාණයට. ඉතින් මෙන්න මේ වගේ කෝඩ් එක දාලා මොකක් හරි ඔයගොල්ලෝ පාවිච්චි කරන කොහුලණුව දාලා බලා ගන්න මේක හොඳට හයියද ශක්තිමත්ව ඔයගොල්ලෝ ගැට ගහගෙන තියනවාද කියලා දෙපැත්තෙන්. මොකද අපි වතුර දාලා වීදුරු බෝතල් එල්ලන නිසා. මෙන්න මේ නොට් එක ඔයගොල්ලන්ට පුළුවන් බලාගන්න ඉන්ටර්නෙට් එකෙන් වුණත්. මේ වීඩියෝ එකේ මම පෙන්නන්නේ මම කොහොමද මේ නොට් එක දාගන්නේ කියලා. හොඳින් ඔයගොල්ලෝ බලාගෙන ඉන්න කොහොමද මේ නොට් එක මම පාවිච්චි කරන්නේ මේ බෝතලය ගැට ගසා ගන්න කියලා. මෙන්න මේ විදිහට මේක හොඳින් ශක්තිමත්ව තියෙන්න ඕන. අපි ගැට ගසා ගන්න කලින් අපි අර හදාගත්ත ශක්තිමත් අතු කොටසේ මේ විදිහට මම සයිසස් 3කින් වගේ පේන්න මේක එල්ල ගත්තා. ඊට පස්සේ මම මේකට ලෑස්ති වෙන වතුර ටිකක් පුරවලා මෙන්න මේ විදිහට පැල ටික දාගන්න. ඉතින් ඔයගොල්ලන්ට කැමති විදිහේ ඉන්ඩෝර් ප්ලාන්ට් එකක් යූස් කරන්න පුළුවන් මේක හදාගන්න. මේක ගෙදර ඕනම තැනකට ඔයගොල්ලන්ට ලෑස්ති කරගන්න පුළුවන්. ලස්සන කරන්න ඔයගොල්ලන්ගේ අතින්ම නිර්මාණය කරගන්න පුළුවන්. හැබැයි මේක දැම්මට පස්සේ මට හිතුණා මේක නිකන් මදි වගේ කියලා. අම්මා හදලා තිබුණ වෙන ඉන්ඩෝර් ප්ලාන්ට්ස් වගේක් මම මේකට පාවිච්චි කරා. ඉතින් අද වීඩියෝ එක ගැන ඔයගොල්ලෝ මොකද හිතන්නේ කියලා කමෙන්ට් කරන්න. thank you මේ වීඩියෝ එක බලුවට. මාත් එක්ක රැඳිලා ඉන්න දිගටම ලස්සන වීඩියෝස් මම අරගෙන එන්නම්. channel එකත් අනිවාර්යෙන් ඔයගොල්ලෝ subscribe කරන්න අපේ අලුත් updates දැනගන්න.